ඉතින් කොහොමද කතන්දර කියන්නේ ඔස්ට්‍රේලියාවේ නියෝනාසින්ගේ අවසානයේ සිද්ධ වුණා. හැබැයි මේ ඒගොල්ලන්ගේ කට්ටියක් ප්ලෑන් කරා මේ අගමැතිවරයා කිඩ්නැප් කරන්න. පට්ටාතර කතන්දරය. මේ ගැන මේ කියන්න හිතුනේ පහුගිය කාලේ ඕගොල්ලෝ දන්නවා ඇතිනේ. ඉතින් අපි වීඩියෝස් වලින් ඉදිරිපත් කරා ඔස්ට්‍රේලියාවේ මේ ඇන්ටි ඉමිග්‍රේෂන් රැලි කියලා තිබුණා. ආවා මේවා කතන්දර ඒවට ඉතින් එක අදහස් දක්වලා තිබුණා. මම කියන්නේ ලංකාව පැත්තේ ඉන්න අය. සමහර අය සුළු පිරිසක් සන්තෝෂෙන් හිටියා නිකන් වල්ගේ පාගගෙන වගේ දැන් ලංකාවේ ඉන්න කට්ටිය ඔක්කොටම ගහලා එලවන්න යන්නේ වගේ. ඒ මාත අපි මුලින් ඉඳලම කිව්වා ඒ ඇන්ටි ඉමිග්‍රේෂන් ඔය කියන ඒ රැලි පිටිපස්සින්නේ නියෝනාසි කියලා. ඒ කතන්දරේ ස්ථිරවම කිව්වා. මොකද ඉතින් අපිටත් තොරතුරු එනවා බිම් මට්ටමින්. ඉන්ටර්නෙට් එකේ තියෙනවට අමතරව. ඉතින් එතකොට ඒ කතන්දරේ දැන් නියෝනාසි ඉවරයි මම කියන්න මොකක්ද උනේ ඒගොල්ලන්ට කියලා. කොහොමද ඔස්ට්‍රේලියාව කියන්නේ මේ වර්ගවාදය අරවා මේවා එකිනෙකා පිළිකුල් කර ගැනීම ඔය වගේ කියන්නේ ප්‍රසිද්ධියේ ඒ දේවල් කරන්න පුළුවන් රටක් නෙමෙයි. ඒවට නීති තියෙනවා. ඒවා නීතිත් අලුත් නීතියකුත් ගෙනාවා දැන්. හැබැයි වැඩේ තියෙන්නේ මේ කතන්දරේ කියන්න ඕනුනේ දැන් මේ නියෝනාසි පිස්සු වගේ දඟලලා දැන් ඇදගෙන නෑවට ඒගොල්ලෝ කරේ වෙන කාගේරයි කොන්තරාත්තුවක්ද දන්නේ නැහැ. ඒගොල්ලොත් නොදැන්. ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න. මොකද දැන් ලංකාව අපේ දකුණු ආසියාවෙත් එක අරගල එක දේවල් ආවා. පස්සේ අරගල කරපු මිනිස්සු නෙමෙයි මේ වගේ බෙනිෆිට් එක ගත්තේ. මේ මිනිස්සු විසි වෙලා ගිහිල්ලා. ඒතකොට මේ වෙනකොට හෙලි කරගෙන තියෙනවා මේගොල්ලන්ට කනෙක්ෂන්ස් තිබුණා කියලා ලෝකෙ පුරා ඉන්න එක ක්‍රිමිනල්ස්ලා කියන අපරාධකාරයෝ ඒ වගේ මේ නියෝනාසි වගේ වෙන සංවිධාන විශේෂයෙන්ම යුරෝපය යුනයිටඩ් ස්ටේට්ස් ඔය වගේ පළාත් වලින් ඉතින් ඒ හරහා මේගොල්ලන්ට ෆන්ඩිනුත් ආවා කියලා තමයි කියන්නේ. එතකොට තමයි නියෝනාසි කිව්වට නියෝනාසි කියන නම පාවිච්චි කරන්න බෑ. ඇත්තටම ප්‍රසිද්ධ ඔස්ට්‍රේලියාවේ නාසි කියන කතන්දරේ ඒ සලකුණක්වත් පෙන්වන්න බෑ. ඒක මේ සිර දඬුවම් පවා ලැබිය හැකි වරදක්. ඔස්ට්‍රේලියාව ඇතුළේ කොටින්ම නාසි සෙලූට් එකවත් ගහන්න බෑ. මට දැන් මෙතන ගහලා පෙන්වන්නත් බෑ. ඒ වගේ නීති තියෙන ඔස්ට්‍රේලියාව. ලෝක යුද්ධෙන් පස්සේ ආව නීති. ඉතින් කොහොම හරි දැන් මේගොල්ලන්ගේ මේ ඇවිල්ලා තෝමස් සුවෙල් ඔයගොල්ලෝ දන්නවනේ මේකේ ලොක්කා. එතකොට එයා සම්බන්ධයෙන් හිටියේ මේ National Socialist Network NSN. එහෙමනේ කියන්නේ මේක තමයි මේ නියෝනාසින්ගේ සංවිධානය. එතකොට මේක මේගොල්ලෝ ඩිස්බෑන්ඩ් කරා. ඒ කියන්නේ විසිරුවා හැරියා ජනවාරි 19 වෙනිදා. ඒක මේකත් එක්ක ඇෆිලියේට් වෙලා තිබුණේ. එහෙම නැත්නම් මේගොල්ලන්ගේම සහෝදර සංවිධාන වෙලා තිබුණේ. මේගොල්ලොම තමයි ඉතින් ඒ වගේ තින්නේ. ඒ දෙකක් එකක් තමයි යුරෝපියන් ඔස්ට්‍රේලියන් මූව්මන්ට් එක. අනිත් එක වයිට් ඔස්ට්‍රේලියා පාටි. ඒ දෙකත් මේ විදිහටම ඩිස්බෑන්ඩ් කරා මේකත් එක්කම. එතකොට මේකට මේ ආසන්න හේතුව මේ තෝමස් වෙල්ලා ඒගොල්ලෝ මේ ඩිස්බෑන්ඩ් කරද්දි කිව්වේ අලුතෙන් නීතියක් සම්මත වුණා. පනතක් ඇත්තටම පනතක් මේකට මේ කෙටියෙන් කියනවා hate speech law. මේක පනත ගොඩක් දේවල් ඩිස්ක්‍රයිබ් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙම එක එක්කෙනාව ඩිස්ක්‍රිමිනේට් කරන ඒවා ඇන්ටිසෙමිටිසම්. එතකොට ඔය රේෂල් හේට්‍රඩ් කියන ඒවා කියන්නේ ජාතියක් වර්ගයක් පාටක් අරවා මේවා යොදාගෙන එක කට්ටිය හේට් කරන ඒවා ඒ වගේ කතන්දර මේකේ ගොඩක් තියෙනවා. ඒ විදිහට මේ hate speech තමයි ඉතින් හෙලා දැකීම් නිකන් වර්ගවාදී ප්‍රකාශ අරවා මේවා ඒ පනත ඔයගලන් බලන්න පුළුවන් ලොකුට ඩිස්ක්‍රයිබ් කරලා තිනවා. ඒ දේවල් තහනම්. එතකොට මේ පනත යටතේ මේ ඒ කියන්නේ තහනම් කියන්නේ නිකන් පොඩි දඩය නෙමෙයි කෙලිම මැක්සිමම් පෙනල්ටි අවුරුදු 15ක් දක්වා හිරේ දාන්න පුළුවන්. වරදකාරය වුණ. එතකොට මේකේ ගොඩක් ඩිස්ක්‍රයිබ් කරලා තියෙනවා මේ දේවල් වෙන්නේ කොහොමද කියලා. පනතේ තියෙනවා නිති එකක් තමයි එහෙම. එතකොට ඒකේ තියෙන එකක් තමයි මේ විදිහට මේ රේෂල් හේට් ස්පීච් එහෙම නැත්නම් රේෂල් හේට්‍රඩ් ඒවා පතුරවන සංවිධානයක සමාජිකයෝ වීම. හරි එහෙම සංවිධානයක් තිබීම. එතකොට කෙලින්ම මේ National Socialist Network මේ නියෝනාසි කියන කට්ටිය එතනට වැටෙනවා. එතකොට ඔස්ට්‍රේලියාවේ දෙක කටෙන් ගහන්න බෑ නිකන්. අපි එහෙම කිව්වේ නෑ, මං කිව්වේ නෑ, දන්නේ නෑ, අපි එහෙම නෙමෙයි, ඕවා බෑ. පොලිසියෙන් ඉන්වෙස්ටිගේට් කරලා තමයි වැඩේ කරන්නේ. එතකොට ඉතින් කෙලින්ම මේගොල්ලෝ වැටෙනවා. එතකොට මේ කට්ටිය මේ වැඩේ තියෙන්නේ දැන් ඔය පනත සම්මතුනේ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද වලින් ජනවාරි 20 වෙනිදා. ජනවාරි 20 වෙනිදා සම්මත වෙන්න කලින් මේගොල්ලෝ විසුරුවා හැරියා ජනවාරි 19 වෙනිදා. එතකොට තව කතන්දරයක් කියන්නේ මේ ඔය
පහුගිය අවුරුද්ද බොන්ඩයි බීච් ඇටැක් අරව මේවා වෙලා ඊට පස්සේ මේ කට්ටිය ගැන මේ ඔස්ට්‍රේලියාව මොනවා වුණත් මේ ඉන්ටෙලිජන්ස් සර්විසස් හැගහගෙන ඉන්න එක කණ්ඩායම් ගැන. එතකොට ඒගොල්ලන්ගේ හැමදේම. එතකොට මේ නාසි කණ්ඩායම් වල මේ මෙම්බර්ස්ලා මේගොල්ලන්ගේ ඩිස්කෝඩ් එකකදී chat එකකදී කතා කරද්දි මේගොල්ලෝ කතා වුණ එක්කෙනෙක් කියලා තියෙන දෙයල්ලු ඩොලර් 10000ක් එයා දෙන්න ලෑස්ති කියලා කාට හරි වෑන් එකක් හයර් කරගෙන මේ ඇල්බනීස් අගමැතිවරයාව කිඩ්නැප් කරන්න. කිඩ්නැප් කරලා අරගෙන ඉන්න මොකද ඒගොල්ලන්ට ප්‍රශ්න කරන්න තියනවා කියලා එයාගේ. ඉතින් මන් දන්නේ මාර සිංගිති ආතල් යන්නේ. කොහොම හරි සිංගිති ආතල් එකක් උනේ නැහැ ඔස්ට්‍රේලියාවේදී. ඒ වගේ දෙයක් කරලා අහු වුණාම දැන් මෙයා ප්‍රසිද්ධිය නෙමෙයි කරන්නේ. ඒ වුණාට මං කියවනේ ඉන්ටෙලිජන්ස් සර්විසස් හරි පවර්ෆුල් දන්නේ නැති වුණා. එතකොට මේ මිනිස්සයා දැන් ඇරස් කරලා තියෙනවා. අවුරුදු 27ක ඩයල් එක සිඩ්නි වල ඒ 10 දෙන්නම් කියපු මිනිස්සයා දැන් එයාට විරුද්ධව චෝදනා ගොනු කරලා තියෙනවා. ඒ කියන්නේ අගමැතිවරයාට තර්ජනය කිරීම. හරිද? ඉතින් වැඩේ තියෙන්නේ දැන් ලිබරල් පාර්ටික දිය වෙලාම ගියානේ පහුගිය ඡන්දෙන්. එහෙම වෙලා තියදී එක්කෙනෙක් ඉන්නවා මේ වන් නේෂන්. එතකොට වන් නේෂන් කියලා මේ පාර්ටි එකක් හදාගෙන මෙයා මේ පෝලින් හැන්සන් කියලා සෙනෙට් සභාවේ ඉන්නේ. ඉතින් මෙයත් හුඟක් ජනප්‍රිය වුණේ ඔය ඉස්ලාම් විරෝධතාව මේ හින්දා එක කාලෙකදී ගියේ ලංකාවෙත් ගියා ඉංගලන්තෙත් ගියා කවුද ටොමි රොබින්සන්ලා එහෙම කරලියට ආව කාලේ. එතකොට මෙයත් ඉස්ලාම් විරෝධයක් එක්ක ආවා. එක දේවල් ඔස්ට්‍රේලියාව සම්බන්ධයෙන් ඔහොමම ආවා. ඊට පස්සේ මේ ඔය වැඩේ තියෙන දැන් ඔය රැලි සංවිධානය කරලා මෙයා වෙලා දැන් නියෝනාසි ටික විසි වෙලා ගියාට මෙයාගේ ජනප්‍රියත්වය ටිකක් උඩට ඇවිල්ලා තියෙනවා. මේ පෝලින් හැන්සන්. එතකොට දැන් මේගොල්ලෝ ලොකු කැම්පේන් එකක් යවනවා සෝෂල් මීඩියා වල අර ලංකාවෙත් ඉන්න රට බේර ගන්න එක අය ඒ වගේ දැන් මෙයා තමයි ඔස්ට්‍රේලියාව බේර ගන්න තියන්නේ වගේ කතන්දර. හැබැයි ජෝක් වෙලත් යනවා අනිත් පැත්තට. දැන් වැඩේ තියෙන්නේ මෙයා ඕනේ කෙනෙක් අර නිකන් ස්පොට්ලයිට් එකට ආවහම තමයි ඒගොල්ලන්ගේ ඇත්ත තත්ත්වය තේරෙන්නේ. මේ නියෝනාසින්ගේ කර පිටින් උඩට ඇවිල්ලා තියෙනකොට යම් කිසි දුරකට දැන් කට්ටිය හොයනවා. එහෙම බැලුවාම තමයි දැන් එළියට එනවා. බොහොම කෙටියෙන් කියන්න අපි වෙන දවසක ඕනනම් කතා කරමු. මේ හරි ඉන්ටරෙස්ටිං මේවා. මේ පෝලින් හැන්සන් දැන් නිර්ධන පන්තිය ගැන, ඔස්ට්‍රේලියානු ජාතිය ගැන එහෙමනේ යා ටෝක්ස් දෙන්නේ. රට බේර ගන්න, ඉමිග්‍රන්ට්ස්ලා නවත්තන ඒවා, සීමා කරන ඒවා, එක දේවල් එක විදියට. ඒ වුණාට මෙයාගේ පිටිපස්සින් ඉන්නේ කවුද කියලා දැන් හැවිල්ලා තියෙනවා කතන්දරේ. මේකටත් සමහර අය අද hina වෙන්න පුළුවන්. ඒ වුණාට අපි ආයි දවසක කියනකොට ඒගොල්ලන්ටත් තේරෙයි. ඔන්න මම අද කියනවා. එතකොට මෙයාගේ පිටිපස්සේ ඉන්නේ කවුද දන්නවද? ජීනා රයින්හාර්ට්. කවුද දන්නවද? එයා ඇවිල්ලා මෙසේ එක්කෙනෙක් නෙමෙයි. එයා තමයි ඔස්ට්‍රේලියාවේ ලොකුම බිලියනපතියා. කාන්තාවක්. ඉතින් පොහොසත්ම පුද්ගලයා මයිනින් තමයි ඒගොල්ලන්ගේ ආදායම් මාර්ග. ඉතින් දැන් කරලියට ඇවිල්ලා තිනවා එයා ෆන් කරපු හැටි පෝලින් හැන්සන්ට කොටින්ම මේ පෝලින් හැන්සන් පාවිච්චි කරලා තිනවා මෙයාගේ ජෙට් එකක්, ප්‍රයිවට් ජෙට් එකක්. අර ලංකාවේ හෙලිකොප්ටර් වගේ නෙවෙයි ප්‍රයිවට් ජෙට් එකක් දීලා තිබිලා තිනවා. දැන් නැති තියන්නේ එකක් නෑ සමහරවිට. එතකොට ඔය බිලියනීස්ලා ඇවිල්ලා ඒගොල්ලෝ මේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන අය නෙමෙයි. තනිකරම ලාභ උපරිමය කරගන්න, ලාභ උපරිමය කරගන්න අර තඩි කුට්ටියක් ගන්න කට්ටිය. එතකොට තඩි කුට්ටිය ගන්නකොට ඒගොල්ලෝ හයිලයිට් නොවෙන්න වෙන ප්‍රශ්න පෙන්න. ඕම තමයි කතන්දරේ. එහෙම නැතිනම් කියන්න හිතුණා මේ නියෝනාසින්ගේ කතන්දරේ ප්‍රොටෙස්ට් කරපු කතන්දරේ. ඉතින් ඉස්සරහට දැන් නීති තදයි. ඉතින් ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අයටත් හොඳයි. එහෙම නැතිනම් ඕගොල්ලන්ගේ අදහස් ඔක්කොම කමෙන්ට් කරන්න, වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. අද නවතින්න. අපි ආය දවසක හමු.